සුබ දවසක් හැමෝටම. ඉතින් ඔයාලා මේ හැමෝම එකතු වෙලා ඉන්නේ අලුතින් පටන් ගත්ත ස්කිල් පයින්සෙල් වෙබ් ඇප්ලිකේෂන් එකක් හදන ප්‍රොජෙක්ට් එකේ මේ 7 වෙනි වීඩියෝ එකට. ඉතින් කලින් වීඩියෝ එකේ ඉන්නේ 6 වෙනි වීඩියෝ එකේ. ඉතින් 6 වෙනි වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරේ කොහොමද මම හෝම් එක හදලා තියෙන්නේ. හදලා තියෙන හදන යූස් කරපු බෑක් එන්ඩ් කෝඩ් එක සහ UX UI ඩිසයින් එක ගැන ඔයගොල්ලන්ට මම එක්ස්ප්ලেইন කරා. ඉතින් මේ වීඩියෝ එකේදී ඉන්නේ 7 වෙනි වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නේ මෙතන තියේ හෝම් එකේ හෝම් කොටසල් එක. ඉතින් ඒක ගැන තමයි මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම කියන්න ඕනේ කර්සල් එක කියන්නේ සාමාන්‍යයෙන් හෝම් එකේ දකින්න පුළුවන් අර ස්ක්‍රෝල් වෙන දෙයක්. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහින්. මම ඉස්සෙල්ලා යන වෙබ්සයිට් එකට මම ඉස්සෙල්ලා ලොග් වෙලා ඉන්නවා. ඉතින් මම ලොග් වුණා පස්සේ ඔයගලන්ට පල්ලෙහාට යද්දී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ කොටස ෆියුචර් ස්කිල්. ඉතින් ඔයගලන්ට මේක බලා ගන්න පුළුවන් අදාළ ටයිම් එක ගියා පස්සේ ඔටෝම මේක ස්කෝර් වෙන එක. ඔන්න මේ කොටසට තමයි කියන්නේ මේ කර්සල් එක කියලා. ඉතින් මෙතන දීලා තියෙන අදාළ ස්කිල් ෆියුචර් ස්කිල් වෙබ් ඩෙවලොප්මන්ට් ඇප් ඩෙවලොප්මන්ට් වීඩියෝ production video production app video production app ඔය වගේ මම කොපි ටික කරන් ඇවි ටෙක්ස්ට් කරන් දැන් මේක තාම සම්පූර්ණ කරලා නැති හින්දා ඊට අමතරව මෙතන ප්‍රයිස් එකක් දාලා තියෙනවා රේටින් එකක් රිවිව් කීයක් තියෙනවද ඒ ටික බලාගෙන පුළුවන්. ඉතින් මේක මම ඔටෝ ස්ක්‍රෝල් වෙන මම දාලා තියෙන්නේ තප්පර මට හිතෙන්නේ මිලි තප්පර 4000ක් වගේ දාලා තියෙන තප්පර 4න් 4 තප්පර 5න් 5 මට මතක විදියට. ඊට අමතරව මෙතන ස්ක්‍රෝල් කරලා වෙනම ෆිසිකල් ඒ කියන්නේ බලා ගන්න පුළුවන් වෙනම බටන් දෙකකුත් තියෙනවා. මේකේ පස්සේ අපිට ස්ක්‍රෝල් කරන්න පුළුවන්. මේ ස්ක්‍රෝල් කරලා ඒ අදාළට කියව් කරන පස්සේ ආයෙ මුලට ඇවිල්ලා ආයෙමත් ස්ක්‍රෝල් වෙනවා. මේක තමයි මේක හදලා. ඉතින් උඩට බලා ගන්න පුළුවන් ඒ චෙක් මෙතන මේ වයින්ොත් ස්ක්‍රෝල් කරන්න හැකියි අපිට. ආයෙ පස්සට ගියා. මේව මේ බටන් ඩොට් වලුත් අපිට මේවා කන්ට්‍රෝල් කරන්න හැකි. ඉතින් ඕකට තමයි ස්ක්‍රෝල් කියලා තියෙන්නේ. ඉතින් ස්ක්‍රෝල් එක වෙනම සෙක්ෂන් එකක් ඇතුළේම දැම්මේ ෆියුචර් ස්කිල් කියලා. ඊට යටින් ටෙක්ස්ට් එකක් දාලා තියෙන සාමාන්‍යයෙන් තියෙනවනේ ටෙක්ස්ට් එකක් තියෙනවනේ. discover trading skill from top sellers කියලා. ඉතින් ওই ටික ඕක තමයි කෝසල් එක කියන්නේ. ඉතින් ඩිසයින් එක පැත්තෙන් ඕක තමයි මට ඔයගොල්ලන්ට පෙන්නන්න තියෙන්නේ. අපි ගිහින් බලමු කොහොමද මේකේ බෑක් එන්ඩ් පාර්ට් එක සහ ඩිසයින් කෝඩ් එක මොන වගේද කියලා. ඉතින් අපි යමු VS කෝඩ් එකට. VS කෝඩ් එකේ home.php එක තමයි අපේ තියෙන කර්සල් එක. ඉතින් බලාගෙන ඉතිවොත් මෙන්න මෙතන ඉඳන් තමයි මම මෙතන පොඩක් කමෙන්ට් එකක් දාලා තියෙන බලාගෙන ඉන්නේ. future score කර්සල් කියලා තියෙන්නේ මෙන්න මේ කොටස තමයි. අපිට අදාළ කොටස. ඉතින් මම මේක පොඩ්ඩක් කරන්න ඊළඟට බලමු ප්ලෑන් කරලා. ඉතින් මෙන්න මේක ඇතුලේ තමයි අපිට අදාළ කොටස් ටික තියෙනවා. මෙතන පළවෙනි එක ඩියුව් එක ඇතුලේ තියෙනවා ෆියුචර් ස්කිල් කියලා S2 එකක් ඇතුලේ. ඊළඟට පැරග්‍රාෆ් ටැබ් එකක් දාලා තියෙයි discover trading skill from top seller කියලා. ඉතින් ඒක තමයි මෙන්න මේ තියෙන්නේ. මේ දෙක S2 ටැග් එකයි පැරග්‍රාෆ් ටැබ් ටැග් එකේ ටික තමයි මෙතන තියෙන්නේ. ඊළඟට තියෙන්නේ ෆියුචර් කර්සල් එක. ඉතින් ඒකට සෙක්ෂන් ID එකක් දාලා තියෙන්නේ. සෙක්ෂන් ID එක විදිහට අරන් තියෙන්නේ browse කියලා ක්ලාස් එකක් දාලා තියෙනවා. ඊළඟට කර්සල් container කියලා තියෙන්නේ. ඒක ඇතුළේ div එකක් දාලා ඒ div එකේ ක්ලාස් එකට දාලා තියෙන relative group කියලා. ඉතින් ඒක ඇතුළේ තියෙයි item කියලා එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියෙයි. ඒක ඇතුළේ div එකක් ඇතුළේ තමයි අපි අර දාපු item ටික තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් මෙතන item එකේ නම දාලා UI UX design mastery learn more on design principle rupees 5000 rating එක දාලා 4.9 156 rating 265 ඉතින් ඒක තමයි මේ පළවෙනි item බලා ගන්න පුළුවන්. පළවෙනි item වලගේ UI design master 5000 4.9 rating 265 reviews.
ඒක තමයි ඉතින් මෙතන ඉමේජ් සර්ච් එක ඉතින් මේක වෙබ් එකකින් ගත්ත එකක් ඒකින් තමයි මේකේ ලින්ක් එකක් තියෙන අපිට ඕන නම් මෙතනට වෙනම ෆෝල්ඩර් එකක් දාලා ඉමේජ් එකක් දාලා ඉමේජ් එක මෙතනට ඇඩ් කරන්නත් පුළුවන්. ඉතින් මේක තමයි පළවෙනි එක. ඉතින් දෙවෙනි එකෙත් බලා ගන්න පුළුවන් ඒකෙත් මම අර වගේ ඉමේජ් ලින්ක් එකක් දාලා මේ දෙවෙනිට දාන්න තියෙන වෙබ් ඩෙවලොප්මන්ට් learn modern web development skill 7,000 rupees rating එක දාලා තියෙන්නේ 4.8 45 reviews කියලා දාලා ඊළඟට බලපු mobile app development ඒක learn modern mobile app development skill 10,000 765 rating මේක video production app video product එක video අපි දාම මේක video production app එකක් තියෙන මේක තමයි video editor video editor video එතන ගමු අපි video editor learn modern video editing skill 8,000 rupees 4.9 865 views ඊළඟ එකෙත් දාලා දෙන වීඩියෝ ප්‍රොඩක්ෂන් මම කියන මේක මම කොපි කරන් අරන් තියෙනවා දැන් කවන්නේ අපි දැන්ට එක තියෙනවා ඊළඟට බලන්න එතනත් ඉතින් අර එහෙම තමයි මම කම් කොපියක් අරගත්තා ඉතින් මෙතන කොටස් 1 2 3 4 5 6 7ක් තියෙනවා මේ හතම මෙතන වලා ගන්න පුළුවන් 3යි 4යි 5යි 6යි ඉතින් 6යි ඉතින් ඒ 6 තමයි මෙතන ලෝඩ් වෙන්නේ මේක තමයි ඊළඟට නැවිගේෂන් බටන් ටික දෙපැත්තේ තිබ්බ බටන් ටික තමයි මෙතන ඔන් ක්ලික් එකක් හදන්න තියෙන සයිට් ක්ලෝසර් කියලා රින එකක් දාලා තියෙන්නේ ඒක පැරාමීටරයක් ඇතුලේ ඊළඟට තියෙන්නේ සයිට් ක්ලෝසර් 1 කියලා පළවෙනි එක -1 දෙවෙනි එක 1 විදිහට බටන් එක දාන්න තියෙනවා මෙන්න මේක තමයි අර බටන් එකේ පෙන්නන ලාන්චර් එක. මෙතන මම දාලා තියෙන මේක මේකට අපිට ඕන ඉමෝජි එකක් දාන්න පුළුවන්. ඔක තමයි පෙන්නන්නේ කෝසර් ඉන්ඩිකේටර්ස්. මේක තමයි ඩොට් ටික. යටින් වලන කම්පෙන්නේ ඩොට් ටික මෙන්න මේවා මේනු කන්ට්‍රෝල් කරන්න 8 එක තමයි මේ. ඒකට ID එක දීලා තියෙනවා කෝසර් ඉන්ඩිකේටර්ස් කියලා. එතන බටන් දෙකක් දාලා ඒක ඔන් ක්ලික් එකක් දාලා තියෙන්නේ go to slide කියලා. පළවෙනි එකේ පැරාමීටර් එක විදිහට 0 අරන් දිනවා දෙවෙනි එකේ go stick slide කියලා පැරාමීටර් එක 1 කියලා අරන් තියෙනවා. ඔක තමයි කෝසර් එකේ ඩිසයින් එකට දාලා කෝඩ් එක. බලමු මේකේ ෆන්ක්ෂන් එක කියන්නේ බැකින් කෝඩ් එක. ඒකට මම ස්ක්‍රිප්ට් එක ලිව්වේ වෙනද අපි ලියන්නේ out.js එකේනේ. ඉතින් මේ සැරේ ඒක එතනම හදාගත්ත එක ලේසි. එතන ස්ක්‍රිප්ට් එකක් දාලා ඒක ඇතුලේ දාන්න තියෙනවා මෙතන variable එකක් current slide index 7 කරලා දිනවා 0 ට. ඒකට item preview එක assign කරලා දිනවා window.inner width කියලා. ඒකට total items ඔය වගේ assign කරලා දිනනකොට function එක දාලා දිනවා site closure direction කියලා. ඉතින් ඔය ටික තමයි දාලා තියෙන්නේ. අන්තිමට update cursor මෙතන උඩින් කියන්න ඕනේ if එකක් දාලා තියෙන්නේ. if එක සහ self එකක් බලන්න. ඊළඟට තියෙන function go to slide slide එක යන ඉතින් cursor slide index assign කරලා දින site යටින් update cursor කියලා දාලා ඊළඟට තියෙන update cursor function එක ඒක variable තුනක් බලා ගන්න පුළුවන් එකක් cursor assign කරලා දිනවා www.web.id cursor එකට ඒ ID එක බා site width එක අරන් තියෙනවා 100 ට item preview කියලා දාලා කොටවා එකක් ඔය ඉතින් දාගෙන දිනවා ඊළඟට තියෙන indicators update කියලා මේකෙන් යටින් තිබ්බ dot ටික ඒකේ නදාල ප්‍රමාණය වැඩි වෙද්දී ඊයේ dot වැඩි වෙන විදිහ මෙතනම බා dot container dot get delivered by cursor indicator මේක තමයි ID එක වා dot cursor dot වලම පෙන්නන්න cursor indicators docs ඒ වල ID ටික
තාත්තම තමයි අවයි මේක අයිඩියක දෙන අරන්දී .4 .classic ඇඩ් කළ තියෙනවා ඇත්ක අඩ්දාදන රීම කයිලකට එල්ස ඇතුල රිම එකත් දාලා ඊට පස්සේ ඇඩ්ඩ අඩ්ඩා මේක තමයි සැට් ඉන්ටල්ල මන්දිල්ලෙන් තප්පර 4 මී තප්පර වලින් තමයි මේක දෙන්නේ ආරදාටන් අපි මෙතන එක දුන්නොත් ගොරන්න දැන් ඉස්සරට ඇද සාමාන්‍යයන විදිිය තප්පර 4කින්දව මේ දමම රීෆෙස් කරන කලබි බලමු තප්පරෙන් තප්පරට යනවා ගලන බලාගන්න පුළුව තප්පරෙන් තප්පරයට යන මේක සාමාන්‍යයෙන් තාන තප්පර 4ක් හෝ 5ක් වගේ තමයි ඊළඟට තියෙනවා වින්ඩෝ රීසයිස් කට ඩොස් ඔන්ලෝඩ් එක තමයි ඩොට් ඔන්ලෝඩ් දෙන්නේ අයිටම්ස් දාලට ඩොට් ලෝඩ් ඔය ටික තමයි දාන් තියෙන අන්තිමට ෆොටෝ එක ඉන්ක්ලබ් කරන් තියෙන්නේ ඉතින් ඔය ටික තමයි කවසල්ලයක් ගැන කරන්න පෙන්වන්න තියෙන්නේ තව අලුත් විදිහින් හම්බ